මේ වීඩියෝ එකෙන් අපි බලමු ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න විදිය. අපි මුලින්ම software එකට coordinate system එකක් enter කරගමු. ඒකට tool ගිහිල්ලා coordinate systems ගිහිල්ලා ඒකේ manager වලට ගියාට පස්සේ import click කරාට පස්සේ එන coordinate systems ගියාම අපේ location එකක තියෙන coordinate system එක පෙන්නනවා. මම මෙතෙන්දී මගේ machine එකේ තියෙන coordinate system එක import කරගෙන පෙන්නන්නම්. මේ විදිහට අපිට import කරගන්න පුළුවන්. ඊට පස්සේ coordinate system එක select කරලා apply දුන්නට පස්සේ coordinate system එක apply වෙනවා. ඊට පස්සේ transformation ගිහිල්ලා ඒකත් click කරලා apply දෙන්න ඕන. ellipsoid එකට ගියාට පස්සේ Everest කියලා select කරගන්න පුළුවන්. ඒකත් apply කරගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ projection එක apply කරගන්න. ඒකට transverse mercator කියන projection එක select කරලා apply කරගන්න තමයි තියෙන්නේ. ලංකාවට geoid model එකක් define වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේක close කරගන්න පුළුවන්. close කරාට පස්සේ අපේ coordinate system එක මේ විදිහට add වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන new project option එකෙන් new project එකක් අපි create කරගන්නවා. ඒකට කලින් ඉස්සෙල්ලාම project එකට නමක් දෙන්න ඕන. මම මෙතන දෙනවා test 1 කියලා. software එකට දාගත්ත coordinate system එක දැන් project එකට දාගමු. ඒකට අපි මෙතනින් අපේ coordinate system එක select කරගන්න ඕන. දැන් අපිට පුළුවන් project එකක් create කරගන්න. create option එක click කරාට පස්සේ create වුණු project එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්.